අපි වැඩි වෙලාවක් අරගන්න නැතුව අද පාඩම පටන් ගමු. හොඳයි එහෙනම් අපි බලමු Microsoft Word මෘදුකාංගය ආරම්භ කරන්නේ කොහොමද කියලා. හරි මුලින්ම බලන්න ඔයගොල්ලන්ගේ desktop එකේ shortcut එකක් තියෙනවද කියලා Microsoft Word කියන නමෙන්. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන Microsoft Word කියන shortcut එක තියෙනවා. එහෙම එතන shortcut එකක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ task bar එකේ බලන්න මෙහෙම පල්ලෙහා Microsoft Word shortcut එකක් තියෙනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා මගේ පරිගණකේ task bar එකෙත් Microsoft Word shortcut එක තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් search වලට ගිහිල්ලා search කරලා බලන්න Word කියන මෘදුකාංගය ස්ථාපනය කරලා තියෙනවද කියලා. හරි එහෙනම් අපි මෙතනින් Microsoft Word කියන මෘදුකාංගය විවෘත කරගමු. හරි මෙතනදී මම භාවිතා කරන්නේ Microsoft Word 2019 කියන මෘදුකාංගය. ඉතින් Microsoft Word 2013, 16 සහ 19 කියන මෘදුකාංග අතර එච්චර ලොකු වෙනසක් නැහැ. හරි. ඔයගොල්ලන්ට Microsoft Word 2019 open කරාට පස්සේ මේ වගේ පසුබිමක් තමයි බලා ගන්න තියෙන්නේ. මේ පසුබිමේදී home කියලා තියෙනවා. ඒතර මේ home කියන එක යටතේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන document බොහොමයක් පල්ලෙහාට ලයිස්තුවක් විදිහට තියෙනවා. මේ Word open කරනකොටම මේ තියෙන document අපි හඳුන්වන්නේ recent document කියලා. එහෙම නැත්නම් අපි ඊටමත් මෑතකදී විවෘත කළා භාවිතා කරපු document වල ලයිස්තුව තමයි මේ තියෙන්නේ. අපිට අවශ්‍යයි නම් මෙතන document එකක් විවෘත කරගන්න ඕන නම් මේක උඩ double click කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අලුතෙන්ම document එකක් හදාගන්න යනවා නම් අපිට පුළුවන් new කියන tab එක click කරලා new වලට යන්න. new වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මුලින්ම තියෙනවා blank document කියලා. ඒත් එක්ක මේ පැත්තෙන් තියෙනවා අපිට timeless letter, ඒ වගේ origin letter කියලා තව documents ටිකක්. blank document වලින් අපිට පුළුවන් මුලින් ඉඳන්ම අලුතෙන්ම document එකක් හදාගන්න. ඒත් එක්කම මේ documents අපි හඳුන්වන්නේ templates කියලා. ඒතර මේ templates කියලා අපි හඳුන්වන්නේ කලින් හදපු documents. මේ template අපිට අවශ්‍යයි නම් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ template එකක් අපිට පුළුවන් කැමති විදිහක වෙනස් කරලා අපිට අවශ්‍ය කරන දත්ත ටික මේකට ඇතුළත් කරලා පාවිච්චි කරන්න. නමුත් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ template පාවිච්චි කරන්න. අපි මුලින් ඉඳලම document එකක් හදන විදිය තමයි මේ පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ blank document කියන එක double click කරලා Word open කරගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා Microsoft Word මෘදුකාංගය විවෘත වෙලා තියෙනවා. මේ Microsoft Word මෘදුකාංගයේ පසුබිම් කොටස් අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. අපි ඒවැදී තාමත් පැහැදිලිව හඳුන්වා දුන්නා Microsoft Word මෘදුකාංගයේ මේ සියලුම කොටස් මොනවද කියන එක. නමුත් මම මෙතනදී සරලව නැවතත් ඒ ටික හඳුන්වා දෙන්නම්. මේ Microsoft Word මෘදුකාංගයේ උඩ තියෙන කොටස මෙන්න මේ සමස්ත කොටස අපි හඳුන්වනවා ribbon එක විදිහට. ඒතර මේ ribbon එක ඇතුලේ අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් tabs කිහිපයක්. Home tab එක, Insert tab එක, Design tab එක, Layout tab එක, Reference, Mailing ඔය විදිහට tabs බොහොමයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ tabs වල Home tab එකේට අපි පොඩ්ඩක් ගිහින් බලමු. Home tab එකේ තියෙනවා අපිට මෙන්න මේ වගේ පොඩි විධානයන් බොහොමයක්. මේ කුඩා විධාන අපි හඳුන්වන්නේ commands විදිහට. ඒත් එක්ක මේ commands අන්තර්ගත කොටස් මේ වගේ ඉරකින් වෙන් කරලා තියෙනවා. මේ ඉරකින් වෙන් කරපු කොටසක් අපි හඳුන්වන්නේ command group එකක් විදිහට. Font command group එක, paragraph command group එක, style command group එක ඒ විදිහට. හරි. මේ සුදු පාට කොටස අපි හඳුන්වන්නේ page එක කියලා. අපි Word පාවිච්චි කරනකොට අපිට අවශ්‍ය කරන ලේඛනය සකසා ගැනීම කරන්නේ අපි මෙන්න මේ page එක ඇතුලේ. අපි Word open කරපු ගමන්ම කරන්න ඕනේ දේ type කරන එක නෙමෙයි. නමුත් බොහොම දෙනෙක් කරන්නේ Word open කරපු ගමන්ම type කරන එක ආරම්භ කරන එක. නමුත් අපි හරියට document එකක් හදන ක්‍රමවේදය නම් අපි Word open කරපු ගමන් type කරන්න යන්නේ නැහැ. අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය ආකාරයට අපේ ලේඛනයට අවශ්‍ය කරන අනිකුත් දේවල් ටික සකසා ගැනීම. ඒ කියන්නේ අපි භාවිතා කරන බලාපොරොත්තු වෙන පිටුව, ඒත් එක්කම margin, font size වගේ දේවල් අපි මුලින්ම හදා ගන්න ඕනේ. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි යන්න ඕනේ layout කියන tab එකට. Home tab එක, Insert, Design ඊට පස්සේ තියෙනවා අපිට Layout tab එක. Layout tab එකට ගියාට පස්සේ අපිට මුලින්ම කරන්න පුළුවන් අපි මේ හදන document එක අපි මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙන පිටුවේ size එක එහෙම නැත්නම් page setups ටික අපි හදා ගන්න ඕනේ. මුලින්ම අපිට දෙන්න පුළුවන් පිටුවේ size එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් size කියන තැන ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා letter, legal, A4, executive ඒ වගේ. නමුත් ගොඩක් වෙලාවට අපි ලේඛන කටයුතු වලදී පාවිච්චි කරන කොලේ ප්‍රමාණය තමයි A4 size එක. ඉතින් අපිට මෙතනින් A4 size එක තෝරගන්න පුළුවන්. ඒත් එක ඊට පස්සේ අපිට columns කීයක් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් අපි පිටුව ඇතුලේ තීරු කීයක් විදිහටද ලේඛනය හදන්නේ? සාමාන්‍යයෙන් අපි column එකක්
2ක් 3ක්. නමුත් අපි සාමාන්‍ය පුවත්පත්වල ඇරුණාට පස්සේ සාමාන්‍ය ලේඛන කටයුතුවලදී කොලම් එකයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම ඔරියන්ටේෂන් එක. එහෙම නැත්නම් අපේ පිටුවේ දිශාව කොයි පැත්තටද ගමන් කරන්නේ. මේක තිරස්ද සිරස්ද කියන එක අපිට මෙතනින් ලබා දෙන්න පුළුවන්. පෝර්ට්‍රේට් සහ ලෑන්ඩ්ස්කේප් ආකාරයෙන්. ඒත් එක්කම මේ මාජින් කියන සැකසුම ඊටා විශේෂ සැකසුමක්. අපි අනිවාර්යෙන් පිටුවක් ටයිප් කරන්න පටන් ගන්න කලින් මාජින් සකසන්න ඕනේ. මොකද මාජින් එක කියලා අපි කියන්නේ පිටුවේ තියෙන අපිට අකුරු ටයිප් කරන්න බැරි ඒරියා එක. එහෙම නැත්නම් අකුරු ටයිප් කරන්න බැරි ප්‍රදේශය. ඒතර මේ මාජින් එකෙන් ඇතුළත තමයි අපිට අකුරු ටයිප් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ පිටුවක් සාමාන්‍ය පොතක අපි අකුරු ලියන කොටත් අපි මුළු පිටුවේම අකුරු ලියන්නේ. අපි පිටුවේ වටේට යම් ප්‍රදේශයක් ඉතිරි කරනවන්නේ කොටස තමයි අපි මාජින් විදිහට හඳුන්වන්නේ. ඉතින් මෙතන එක එක ප්‍රමාණවල මාජින් තියෙනවා. වටෙන්ම අපිට ඕන නම් හතර පැත්තෙක්ම අගලක් තියන්න පුළුවන්. top left bottom right. ඒත් එක්කම 0.5ක් එහෙම නැත්නම් භාගයක්. හැබැයි ඊට වඩා වෙනස් මාජින් ප්‍රමාණයක් අපිට ලබා ගන්න ඕන නම් අපිට යන්න පුළුවන් කස්ටම් මාජින් කියන තැනට. කස්ටම් මාජින් කියන තැනට ගියාට පස්සේ ඒ මෙනු එක අපිට විවෘත වෙනවා. එහෙම නැත්නම් ඩයලොග් බොක්ස් එකක් අලුතෙන් ඕපන් වෙනවා. මේ ඩයලොග් බොක්ස් එකේ අපිට තියෙනවා page setups. මෙතන මාජින් අපිට කැමති ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපිට top කියන එක අඟල් එකක් තියෙනවා. අපිට ඕන නම් ඒක අඟල් භාගයක් කරගන්න පුළුවන්. ඒත් එක්කම left කියන එක අපිට කැමති ප්‍රමාණයකට වෙනස් කරගන්න පුළුවන්. අපි ඒක 8කට වෙනස් කරගමු. ඒත් එක්කම bottom එකත් අපිට 5කට වෙනස් කරගමු. ඒත් එක්කම right කියන එකත් අපි මෙතනදී 8කට වෙනස් කරගමු. එතකොට මේක අපිට කැමති ආකාරයක වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්ක මේ ගට කියන කොටස අපි පාවිච්චි කරන්නේ ගට එක කියලා කියන්නේ අපි බයින්ඩ් කරනවා නම් එහෙම නැත්නම් අපි ස්ටෙප්ලර් කරනවා නම් අපිට ඒකට පොඩි ඉඩක් තියන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් මේ ස්ථානෙන් අපිට 0.5ක් තිබ්බොත් අපිට බයින්ඩ් කරන්න හරි ස්ටෙප්ලර් කරන්න හරි මේ පැත්තෙන් පොඩි කොටසක් ඇතුළත් වෙනවා. ඒත් එක්ක මේ ගට එක අපිට මොන පැත්තෙන්ද ලබා දෙන්න ඕනේ කියලා මෙතනින් තීරණය කරන්න පුළුවන්. ඕනනම් වම් පැත්තෙන්, ඕනනම් ඉහළින් කියන එක අපිට මේ ස්ථානයේදී ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගට එක තියන්නේ ස්ටෙප්ලර් කරන්නේ බහුලවම වම් පැත්තෙන්. නමුත් අපිට අවශ්‍යයි නම් ඉහළ පැත්තෙන් උනත් අපිට ස්ටෙප්ලර් කරන්න ඉඩ තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ OK බටන් එක ක්ලික් කරලා මේ page setup ටික ලබා දෙන්න. දැන් අපි ලබා දීපු සැකසුම් වලට අනුව අපේ පිටුව සැකසීලා අවසానයි. ඊට පස්සේ පුළුවන් අපිට home tab එකට ගිහිල්ලා අපේ පිටුවේ ටයිප් කරලා අපිට අවශ්‍ය ලේඛනේ හදාගන්න වැඩ ටික ආරම්භ කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් page setup කරලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන් document එකේ වැඩ ආරම්භ කරන්න. Microsoft Word document එක වැඩ ආරම්භ කරන්න නම් අපි page එකට එන්න ඕනේ. මේ තියෙන්නේ අපේ page එක. එතකොට මේ page එකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන පොඩි ඉරි කැරලක් වගේ කොටසක් තියෙනවා blink වෙන. එතකොට මේක අපි හඳුන්වන්නේ cursor එක විදිහට. ඉතින් අපිට keyboard එකෙන් ඕනෑම දෙයක් මේ ස්ථානේ type කරන්න පුළුවන්. ඉතින් අපි type කරන ඕනෑම දෙයක් මේ ස්ථානේ ওই ආකාරයට type වෙනවා. ඉතින් අපිට Microsoft Word වලදී අපිට අවශ්‍ය කරන ෆොන්ට් එක තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ටයිප් කරන අකුරු විවිධ ෆොන්ට්ස් වලට අයිති වෙනවා. ඉතින් අපිට මුලින්ම කරන්න පුළුවන් මේ ටයිප් කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නත් කලින්ම මෙන්න මේ උඩ තියෙන පොඩි ඊතලේ ගාවට ගිහිල්ලා මෙන්න මේ ඊතලෙන් අපිට ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් අපේ පරිගණකයේ විවිධ ෆොන්ට් ස්ථාපනය කරලා තියෙනවා. අපිට කැමති ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ජනප්‍රිය ෆොන්ට් එකක් තමයි Times New Roman කියන ඉංග්‍රීසි ෆොන්ට් එක. මම තෝරගන්නවා Times New Roman කියන ඉංග්‍රීසි ෆොන්ට් එක. ඒතර මේ ෆොන්ට් එක අපිට අවශ්‍ය ෆොන්ට් එක මේ ස්ථානයේ නැත්තම් අපිට පුළුවන් මේ ෆොන්ට් බොක්ස් එක ඇතුලේ තියෙන ෆොන්ට් එකේ නම මකලා අපිට අවශ්‍ය ෆොන්ට් එකේ නම ටයිප් කරන්න. එතකොට මේ ෆොන්ට් එක අපිට මෙන්න මේ ආකාරයට තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ෆොන්ට් සයිස් එක එහෙම නැත්නම් ටයිප් කරන අකුරු වල ප්‍රමාණය අපිට මෙතනින් තීරණය කරගන්න පුළුවන්. සාමාන්‍ය Word document එකක් අපි ටයිප් කරන්නේ ප්‍රමාණය ගත්තොත් ලේඛන කටයුතු වලදී සයිස් එක තමයි 12. නමුත් අපිට අවශ්‍යයි නම් ඊට වඩා වැඩි හෝ අඩු වගකින් උනත් ටයිප් කරන්න පුළුවන්. අපිට මේ ෆොන්ට් සයිස් එක මෙතනින් විවිධ ආකාර වලට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ওই ආකාරයෙන් ටයිප් කරගත්තට පස්සේ අපිට හැකියාව තියෙනවා මෙන්න මේ ටයිප් කරගත්ත කොටස සිලෙක්ට් කරලා අවශ්‍යයි නම් මෙන්න මේ ලොකු A අකුර සහ පොඩි A අකුර ක්ලික් කරනකොට ඔයගලන්ට පේනවා ෆොන්ට් අපි ටයිප් කරපු ප්‍රමාණය ඔටෝමැටිකලි මේ ලොකු A අකුර ක්ලික් කරනකොට විශාල සහ පොඩි A අකුර ක්ලික් කරනකොට කුඩා වෙනවා. ඒත් එක්කම අපිට මේ ටයිප් කරපු එකේ කොපි එකක් එහෙම නැත්නම් මේකම නැවත ටයිප් කරන්න ඕන නම් අපි ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේකේ කොපි එකක් අරගන්න පුළුවන්. මේ ටික අපිට ওই විදිහට සිලෙක්ට් කරගෙන ගිහිල්ලා මෙතන රයිට් ක්ලික් කරලා එන මෙනු එකේ අපිට කොපි තෝරලා මේ ස්ථානේ නැවත රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් අපිට පේස්ට් තෝරන්න පුළුවන්. ඒත් එක්කම එහෙම නැත්නම් අපිට කොපි කරන්න සහ පේස්ට් කරන්න තවත් කෙටි ආකාරයක් තියෙනවා. මේ ආකාරයට අපි කොපි කරලා මේ ආකාරයට සිලෙක්ට් කරගෙන ඉවර වෙලා කීබෝඩ් එකේ control key එක සහ C අකුර ඔබන්න. එතකොට ඔයගලන්ට නැවතත්
මේක පේස්ට් කරන්න ඕනි තැනට ගිහිල්ලා කීබෝඩ් එකේ control සහ V key එක ඔබපු ගමන් ඕගොල්ලන්ට copy paste කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි එහෙනම් අපි බලමු මේ Microsoft Word home package එකේ තියෙන අනිකුත් විධානයන් මොනවද කියලා. අපිට මුලින්ම හම්බෙන ප්‍රධාන විධාන වලින් එකක් තමයි මෙන්න මේ bold කියන විධානය. මේ bold විධානයෙන් අපිට පුළුවන් කිසියම් තෝරාගත්ත අකුරු ප්‍රමාණයක් මේ ආකාරයට සිලෙක්ට් කරාට පස්සේ bold විධානය ක්‍රියාත්මක කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක තද පැහැ වැඩි වෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් bold විධානය ඉවත් කරන්නත් නැවත bold විධානය ඇතුළත් කරන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා bold විධානයට එහා පැත්තේ තියෙනවා I එහෙම නැත්නම් italic කියන විධානය. ඉතින් මේ italic කියන විධානය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ ආකාරයට අකුරු ටික සිලෙක්ට් කරලා italic විධානය ක්‍රියාත්මක කරාම ඔයගොල්ලන්ට පේනවා මේ අකුරු සාමාන්‍ය අකුරු වලට වඩා ඇල ආකාරයක ස්වභාවයක් ගන්නවා. ඒත් එක්කම italic වලට මේ පැත්තෙන් තියෙනවා අපිට underline කියන විධානය. ඒත් එක්ක මේ underline විධානය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහටම සිලෙක්ට් කරලා මේ U අකුර මත ක්ලික් කරාම අපිට පේනවා මේ අකුරු ඔක්කොටම යටින් එරක් ඇඳෙනවා. ඉතින් අපි මාතෘකාවක් පාවිච්චි කරනකොට අන්ඩර්ලයින් විධානය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ තනියර වෙනකොට වෙනස් ඉරක් ගන්න ඕන නම් මෙන්න මේ පොඩි ඊතල අයිකන් එක ක්ලික් කරාට පස්සේ පහළ තියෙනවා අපිට ලබා ගන්න හැකියාව තියෙන විවිධාකාරයේ අන්ඩර්ලයින් තවත් තෝරා ගැනීම ඉරි දෙකක්. ඒත් එක්කම තනියර තද ඉර වගේ ඉරි කීපයක් තියෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් ඊළඟ විධානය අපි බලමු ස්ට්‍රෙක් ත්‍රූ කියන විධානය. අපිට මේ අපේ වචනවල මැද්දෙන්ම ඉරක් ඇඳ ගන්න ඕන නම් අන්ඩර්ලයින් ආකාරයට නැතුව මේ විධානය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ ආකාරයට අකුරු ටික කැපිලා යන රේඛාවක් අඳින්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනදී තියෙනවා තවත් වැදගත් විධානයන් දෙකක් home tab එකේ. මේ විධානයන් දෙක අපි ගොඩක් වෙලාවට ගණිත කර්මවලදී වගේ පාවිච්චි කරනවා subscript සහ superscript කියන විධානයන් දෙක. ඒතර මේ subscript කියන විධානය අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයේ බලයන් දැක්වීමේදී බලයක් ආකාරයට අපිට හදා ගන්න අවශ්‍යයි නම් අපි මෙන්න මේ superscript කියන විධානය පාවිච්චි කරනවා. ඉතින් අපි මේ ආකාරයට සූත්‍රයක් වගේ දෙයක් ගොඩනගා ගන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ ඒක සාමාන්‍ය ආකාරයට මේ විදිහට ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරගෙන ඉවර වෙලා අපිට අවශ්‍යයි නම් මේ අවශ්‍ය කොටස් විතරක් මේ දෙක බලයක් කරන්න ඕන නම් මේ දෙක කියන කොටස සිලෙක්ට් කරලා අපි මේ ස්ථානේ ක්ලික් කරනවා. ඒත් එක්කම 10 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. ඒත් එක්ක මෙතනදී අපිට 5 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. 17 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. හරි. ඒත් එක්කම අපි ඊළඟ විධානයට යන් subscript කියන විධානය. එහෙම නැත්නම් අපි මේක පාද සලකුණත් විදිහට හඳුන්වනවා. අපිට මෙන්න මේ ආකාරයට අවශ්‍යයි නම් දැන් ලඝු ගණකවලදී වගේ අපිට පාදයන් දක්වා ගන්න අවශ්‍යයි නම් අපිට මේ විධානය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ විදිහට ටයිප් කරගත්ත මේ සූත්‍රයේ අපිට අවශ්‍යයි නම් 4 පාදයක් කරගන්න අපි මෙන්න මෙතන ක්ලික් කරනවා. අපිට 16 පාදයක් කරගන්න අවශ්‍යයි නම් 16 සිලෙක්ට් කරලා මෙන්න මේ ස්ථානේ අපි ක්ලික් කරනවා. හරි. ඊළඟට යන් අපි කොහොමද අකුරු වල වර්ණය වෙනස් කරගන්නේ කියන එක බලමු. හරි. අපිට Word වලදී සාමාන්‍යයෙන් තියෙන default තේරිලා තියෙන කලර් එක තමයි කළු පාට. නමුත් මේ කළු පාටට වඩා අපිට වෙනස් වර්ණයන් තෝරගන්න පුළුවන්. අපිට වර්ණවත් කරන්න අවශ්‍ය කරන අකුරු ටික තෝරලා මෙන්න මේ ස්ථානයේ තියෙන ඒ අකුර මේ ස්ථානේ ක්ලික් කරාම ඕගලන්ට විශාල වර්ණ ප්‍රමාණයක් තියෙනවා. මෙතනින් අපිට කැමති වර්ණයකට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි ඊළඟ විධානයට යන් highlight කියන විධානය. සාමාන්‍ය ඔයගොල්ලෝ පොතක highlight කරනවා වගේ අපිට Word වලත් අකුරු මේ ආකාරයට highlight කරන්න පුළුවන්. highlight කරන්න අවශ්‍ය කරන අකුරු ටික මේ විදිහට select කරගන්න. select කළා මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා මෙතන තියෙන කැමති highlight වර්ණයක්කින් අපිට highlight කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි යන් text effect කියන විධානයට. මේ text effect කියන විධානයේදී අපිට සාමාන්‍ය අකුරු වල වර්ණය වෙනස් කර ගැනීමට අමතරව මේ අකුරු වලට විවිධ ආකාරවල මෝස්තරයන් ලබා දෙන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා මෙන්න මෙතන මේ මෝස්තර ලබා දීපු අක්ෂර වර්ග දෙකක්. එහෙම නැත්නම් text effect දාපු පේලි දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට විවිධාකාරවල text effect හදා ගන්න පුළුවන්. අපි මේ වගේ අපි type කරගත්ත වචන මාලාවක් අරගෙන අපි බලමු text effect එකක් දාන්නේ කොහොමද කියලා. මේ අකුරු තියෙන තැනට යන්න. ඒතර මෙතන තියෙනවා කලින් හදපු text effect. ඔයගලන්ට පේනවා මේ අපිට මෙතනින් effect එකක් එහෙම නැත්නම් මෝස්තරයක් මෙතනින් තෝරගන්න පුළුවන්. අපි මේක තෝරගමුකෝ. තෝරගන්න මේක උඩ ක්ලික් කරන්න ඕනේ. ඒත් එක්කම අපිට මේකේ තවත් වෙනස්කම් කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ ස්ථානෙට ගිහිල්ලා outline වල වර්ණය ඔයගලන්ට පේනවාද outline වල වර්ණය රතු පාටට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම shadow එකක් අපිට හෙවණැල්ලක් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරවල සැකසුම් තියෙනවා. රිෆ්ලෙක්ෂන් ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් ඔය ආකාරයෙන්. ඒත් එක්කම ග්ලෝ අකුරු වටා බැබලීමක් ලබා ගන්න පුළුවන්. හරි ඒ වගේ විවිධාකාරවල
මෝස්තර මේ ස්ථානයේ තියෙනවා. ඒවා අපිට ගැළපෙන එකක් අපේ අකුරු වලට ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් මේ අපි ලබා දීලා තියෙන විවිධාකාරවල ටෙක්ස්ට් ඉෆෙක්ට් එකවරම ඉවත් කරලා දාන්න ඕන නම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ මකන කැලලක් එක්ක තියෙන ඒ අකුර ක්ලික් කරන්න. දැන් ඕගලන්ට පේනවා මේ අකුරු සියල්ල නැවත සාමාන්‍ය අකුරු බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ ස්ථානයේ තියෙන කැපිටල් සහ සිම්පල් ඒ අකුරු දෙක පාවිච්චි කරලා අපිට අක්ෂරවල කැපිටල් සහ සිම්පල් ආකාරයන් වෙනස් කරගන්න පුළුවන්. අපි ගමු මෙන්න මේ වචන ටිකම මේ වචන ටිකේ අපිට කැපිටල් සහ සිම්පල් ආකාරයන් වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍යයි නම් මේ වෙනස කරන්න අවශ්‍ය වචන ටික සිලෙක්ට් කරගෙන මේ ස්ථානෙට ගිහිල්ලා මෙතනින් sentence case අපි කියන එක තමයි සාමාන්‍යයෙන් තේරලා තියෙන්නේ. නමුත් අපිට අවශ්‍යයි නම් වෙන වර්ගයකට මේක වෙනස් කරගන්න පුළුවන් lower case. අකුරු සියල්ල සිම්පල් අකුරු බවට පත් වෙනවා. ඒත් එක්කම upper case. අකුරු සියල්ල කැපිටල් අකුරු බවට පත් වෙනවා. ඒත් එක්කම capitalize each word. තර හැම වචනයකම පළවෙනි අකුර කැපිටල් බවට පත් වෙනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා toggle case. ඔය ආකාරයේ විවිධ කැපිටල් සිම්පල් අතර අක්ෂර හුමාරු කරගන්න මේ විධානයෙන් අපිට හැකියාව ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි දැන් බලමු paragraph group එක ඇතුලේ තියෙන commands වලින් මොනවද කරන්න පුළුවන් කියලා. හොඳයි, අපි මුලින්ම බලමු මෙන්න මේ විධානයන් වලින් අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. මෙතන තියෙනවා අපි මෙන්න මේ විධානයන් හඳුන්වන්නේ alignments. එහෙම නැත්නම් අපි මේවා සිංහලෙන් හඳුන්වනවා එකෙල්ල කිරීම විදිහට. ඒතර මෙතන තියෙනවා align left, ඒත් එක්කම align center, right සහ justify කියලා. අපි බලමු මේවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට අපි මේ වගේ ඡේදයක් ටයිප් කරගත්තොත් අපිට අකුරු ටයිප් වෙලා තියෙන ඔයගලන්ට පේන හොඳටම එකෙල්ලව ටයිප් වෙලා තියෙන වම් පැත්තේ ඉඳලා. නමුත් මේ පැත්තේ ගත්තොත් දකුණු පැත්ත ගත්තොත් එකෙල්ලේ නෑ. එහෙම නැත්නම් එක කෙලින් මේ අක්ෂර ටික දකුණු පැත්තේ පවතින්නේ නෑ. නමුත් වම් පැත්තේ තියෙනවා. ඉතින් අපි මේක හඳුන්වන්නේ left alignment කියලා. කියන්නේ අකුරු එකෙල්ල වෙලා තියෙන්නේ වම් පැත්තට. ඒත් එක්කම අපිට මේ එකෙල්ල වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ alignment එක වෙනස් කරගන්න ඕන නම් මේ අකුරු ටික අපිට ඔක්කොම මේ විදිහට සිලෙක්ට් කරගෙන අපිට තෝරන්න පුළුවන් center අවශ්‍යයි නම් center තෝරන්න පුළුවන්. center තේරුමම ඔයගොල්ලන්ට පේනවා මේ හැම පේලියක්ම පිටුවේ මැදගත වෙලා තියෙනවා. ඒත් එක්කම right කියන එක තේරුවොත් ඔයගොල්ලන්ට පේනවා දැන් alignment එක. එහෙම නැත්නම් මේ එකෙල්ල වෙලා තින්නේ දකුණු පැත්තට. ඒත් එක්කම අපිට මේක වෙනස් කරගන්න ඕන නම් justify වලට අපිට ක්ලික් කරන්න පුළුවන් මේ justify. දැන් justify කියන එක ක්ලික් කරාම ඔයගලන්ට පේනවා වම් පැත්ත සහ දකුණු පැත්ත දෙපැත්තම අපිට එකෙල්ල වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට අපිට ඡේදයක සැකසුම් වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඡේදයේ අක්ෂර අතර තියෙන දුර පරතරය, එහෙම නැත්නම් මේ එකිනෙක පේලිය අතර තියෙන පරතරය ඔයගලන්ට වෙනස් කරගන්න අවශ්‍යයි නම් මෙන්න මේ විධානය පාවිච්චි කරන්න පුළුවන් line and paragraph spacing කියන විධානය. ඉතින් මේ විධානයට ඇවිල්ලා මෙන්න මේ පොඩි ඊතලේ ගාව ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා 1.0 1.15 1.5 2 2.5 3 කියලා මෙන්න මේ සැකසුම් වලට යනකොට මේ ඡේදයේ පේලිය අතර පරතරය එකිනෙකට වෙනස් වෙනවා. සාමාන්‍ය අපිට මේකේ 1.0 හෝ 1.15 පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ අවස්ථාවලදී අපිට වැඩිපුර පරතරයක් තියාගන්න ඕන නම් 1.5 වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි මේක හදාගමු 1.15ට. දැන් ඔයගලන්ට පේනවා ඡේදයේ අක්ෂර අතර පරතරය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්ක මේ ඡේදයේ කිසියම් ඡේදයක් ඔයගලන්ට වර්ණවත් කරගන්න ඕන නම්, එහෙම නැත්නම් අර අපි highlight කරා වගේ පසුබිම් වර්ණය වෙනස් කරගන්න ඕන නම් මේ කිසියම් ඡේද කොටසක අපිට පුළුවන් මේ ඡේද කොටස මේ ආකාරයෙන් සිලෙක්ට් කරගන්න. ඒත් එක්කම මෙන්න මෙතන තියෙන ඔයගලන්ට විධානයක් shading කියලා. මේ shading විධානය පාවිච්චි කරලා අවශ්‍ය කොටස අපිට මේ ආකාරයෙන් ඡේද කොටසේ පසුබිම වර්ණය වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, ඒත් එක්කම අපිට මෙන්න මේ ස්ථානයේ තියෙන තව විශේෂ සැකසුමක්. අපි මේක හඳුන්වන්නේ indentation, එහෙම නැත්නම් decrease indent සහ increase indent සහ decrease indent කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා අපිට indent එක. එහෙම නැත්නම් අපි මේ මෙන්න මේ විධානය increase indent විධානය ක්‍රියාත්මක කරනකොට ඔයගලන්ට පේනවා මේ ඡේදයේ පිහිටන ස්ථානය, එහෙම නැත්නම් මේ indentation එක මේ ඡේදයේ විතරක් ඉදිරියට ගමන් කරනවා. අපිට ওই විදිහට ඉස්සරහට යවන්න පුළුවන්. ඒත් එක්ක මේ decrease indent වලින් මේ ඡේදය නැවත අපිට ඕන නම් ආපස්සට ගන්න පුළුවන්. අපිට මේ සමස්ත ඡේද සියල්ලේම එකෙල්ල indentation එක වෙනස් කරගන්න ඕන නම් මේ ආකාරයට අපිට පුළුවන් increase indent එක පාවිච්චි කරන්න. එතකොට ඡේදය ওই විදිහට ඉස්සරහට යනවා. ඒත් එක්කම decrease indent වලින් නැවතත් ආපස්සට ගන්න පුළුවන්. විශේෂයෙන් අපිට අවශ්‍ය අපිට මේ ඡේදය විතරක් මට මෙන්න මේ highlight කරපු ඡේදය විතරක් ඉදිරියට ගන්න ඕන නම් මට මේ වගේ ඉස්සරහට ওই විදිහට indent එක අරගන්න පුළුවන්. හොඳයි, ඒත් එක්ක මෙන්න මේ විධානය මේක විශේෂ විධානයක් show hide විධානය. ඒතර මේ show hide විධානය අපි ක්‍රියාත්මක කරාට පස්සේ Word document එකක අපිට නොපෙනෙන දේවල්, එහෙම නැත්නම් සමහරලාට අපිට මේ Word document එකේ අපි enter කරලා තියෙන්නේ කොතනද, හිස්තැන් තියලා තියෙන්නේ කොතනද කියන දේවල් අපිට මේකෙදි පේන්නේ නැහැ.
ඉතින් අන්න ඒ වගේ දේවල් බලා ගන්න අවශ්‍යයි නම් අපිට මේ show hide විධානය ක්‍රියාත්මක කරන්න පුළුවන්. show hide විධානය ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා අපි enter කරපු තැන් හිස් තැන් තියපු තැන් මෙන්න මේ සලකුණත් එක්ක අපිට නිරූපණය කරනවා. මේකේ අපිට විශේෂ මේක මුද්‍රණය වෙන සලකුණක් නෙමෙයි. නමුත් මේක තිබිද්දී අපිට මේක මුද්‍රණය ලබා ගන්න පුළුවන්. මේ සලකුණු එකක්වත් මුද්‍රණය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් මේක මෙතනින් ඉවත් කරලා ගන්නත් පුළුවන් මේ විදිහට නැවත ක්ලික් කරලා. හොඳයි, එහෙනම් අපි දැන් බලමු paragraph command group එකේ තියෙන bullets සහ numbering කියන විධානයන් දෙක කොහොමද පාවිච්චි කරන්න කියලා. මුලින්ම අපි බලමු මෙන්න මේ bullets කියන විධානය කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි මෙතන තියෙනවා type කරගත්ත නගරවල ලයිස්තුවක් අපේ රටේ. ඒත් එක්කම මේ නගර ලයිස්තුවේ අපිට මුලට සාමාන්‍යයෙන් තරු සලකුණක් ඒ වගේ දෙයක් අපිට දාගන්න අවශ්‍යයි නම් අපිට bullets කියන එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මුලින්ම මේ ටික නගර ටික සියල්ල select කරගන්න. අපිට bullets set කරගන්න මෙන්න මේ bullet විධානය ගාව තියෙන පොඩි ඊතලයේ click කරන්න ඕනේ. ඊට පස්සේ විවිධ වර්ගවල bullets තියෙනවා. ඔයගලන්ට පේනවා මේ විවිධ වර්ගවල බුලට්ස් අපිට මේක ඇඩ් කරන්න පුළුවන්. හොඳයි, අපි මෙන්න මේ තරු සලකුණ මෙතනින් ඇඩ් කරමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ නගර ලයිස්තුවට බුලට්ස් ඇතුළත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට මේක මාරු කරන්න ඕන නම් මේ ස්ථානෙන් නැවතත් මාරු කරන්න පුළුවන්. ඉවත් කරන්න අවශ්‍යයි නම් මෙන්න මේ ස්ථානෙටම ගිහිල්ලා නැවත මෙතන තියෙනවා අපිට none කියලා කොටසක්. මේක ක්ලික් කරපු ගමන් ඒ සියලුම බුලට්ස් ටික අපිට නැති වෙලා යනවා. ඊළඟ විධානයේ අපිට තියෙනවා number කියන විධානය. අපිට මේ බුලට්ස් වෙනුවට number එහෙම නැත්නම් සංඛ්‍යා ආකාරයට අනුපිළිවෙලක් ආකාරයට දක්වන්න ඕන නම් අපිට නම්බරින් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ නම්බර් විතරක් නෙමෙයි අපිට ABC ආදයට උනත් ආකාරයට උනත් දැක්වීම කරන්න පුළුවන්. අපිට 1 2 3 ආකාරයට ওই විදිහට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් වරහණක් සහිත 1 2 ආකාරය, ඒත් එක්කම රෝම ඉලක්කම් කැපිටල් ආකාරය, රෝම ඉලක්කම් සිම්පල් ආකාරය, ඒත් එක්කම සිම්පල් ABC ආකාරයෙන් අපිට ওই වගේ දැක්වීමක් සිදු කරන්න පුළුවන්. අපිට වෙනසක් කරගන්න අවශ්‍යයි නම් අපිට මේ ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි බලමු මේ එකිනෙකට වෙනස් ආකාරයේ බුලට් එකක් අපි කොහොමද ඇඩ් කරගන්නේ කියලා. හරි. නම්බරින් කොටස එහෙම නැත්නම් සංඛ්‍යා එහෙම නැත්නම් අංක ඇතුළත් කරලත් අපිට මේ ආකාරයටම සකසා ගැනීමක් කරන්න පුළුවන්. අපි මේ ආකාරයට අංක ලයිස්තුවක් තෝරාගත්තොත් අපිට ඔය ආකාරයට දැක්වීම කරගන්න පුළුවන්. එක එතකොට මේක අණු කොටස් AB CD ආකාරයට අපිට මේක වෙනස් අක්ෂරයක් කරගන්න ඕන නම් ඔය වගේ අපිට පුළුවන් අණු අංක ආකාරයට එක එක රෝම ඉලක්කම් වලින් අපිට අරගන්න නැවතත් එක දෙක ඔය ආකාරයට අපිට මේ ලයිස්තුව සකසා ගන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මේ ක්ලික් කරාට පස්සේ කීබෝඩ් එකේ ටැබ් එක අතුරේ බුවට පස්සේ අපිට ඔය වගේ ලයිස්තුවේ අණු ආකාරයන් සකසා ගැනීම කරන්න පුළුවන්. ඒත් එක්ක මේකයි වෙනස් කරන්න ඕන නම් අපිට බෑක් ස්පේස් කී එක ඔබලා ඔය වගේ වෙනස් කරන්න පුළුවන්. ඒත් එක්කම නැවත ටැබ් කී එකේ පුවත් අපිට ඉස්සරහට එනවා. මේ ස්ථානයේදී අපිට තව එකක් ඇතුළත් කරගන්න ඕන නම් අපිට ඔය ආකාරයට ඇතුළත් කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ ස්ථානයේ එන්ටර් කරාට පස්සේ අපිට සංඛ්‍යා ඔය විදිහට පහළට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු home tab එකේ style command group එකේ තියෙන style වලින් මොනවද කරන්න පුළුවන් කියලා. මේ style කියලා කියන්නේ එක එක මෝස්තර වලට සකසපු අකුරු ආකාරයන්. මේක අපිට පෙර සකසපු අකුරු ආකාරයන් කියලා කියන්න පුළුවන්. මොකද අපිට මුලින්දන් සකසන්නේ නැතුව මෙතන තියෙනවා හදපු විවිධාකාරවල අකුරු ස්ටයිල්. ඉතින් අපිට අවශ්‍යයි නම් අපේ අකුරු වලට අන්නේ ආකාරයේ විවිධ ස්ටයිල් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ස්ටයිල් පාවිච්චි කරන්න අවශ්‍ය කරන අකුරු ටික මුලින්ම අපි මේ විදිහට තෝරගන්නවා. ඒතර තෝරගත්තට පස්සේ මේ ස්ටයිල් ටැබ් එකට අපිට ගිහිල්ලා මේ තියෙන විවිධාකාර ස්ටයිල් අපිට අපේ අකුරු වලට ඇඩ් කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ ස්ටයිල් එක අපි තෝරගත්තොත් අපිට පුළුවන් ක්ලික් කරාට පස්සේ අපේ අකුරු වලට ඒ ස්ටයිල් එක ඇඩ් වෙනවා. ඉතින් මේක හරියම ලේසි. මොකද ස්ටයිල් පාවිච්චි කරන එක අපිට අකුරු වලට මුලින් ස්ටයිල් එකක් අපිට එකම ඡේද එකම පිටුවක් තුලදී උනත් ඡේද කීපයකට උනත් විවිධාකාරවල අකුරු ස්ටයිල් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඒ ආකාරයෙන්. ඉතින් මේක වඩාත් පහසුයි අපිට ස්ටයිල් පාවිච්චි කරලා මේ අකුරු වලට ටෙක්ස්ට් ෆෝමැටිං එහෙම නැත්නම් අකුරු වලට වර්ණ ඒත් එක්කම මේ විවිධාකාර අකුරු නිර්මාණය කර ගැනීම වඩා පහසුයි ස්ටයිල් නිසා. ඒත් එක්කම අපිට ඊළඟ එඩිටිං කියන කමාන්ඩ් ගෲප් එක අපි මොනවද කරන්න පුළුවන් කියලා බලමු. මේ එඩිටිං කියන කොටස අපිට ඉතාම වැදගත් කොටසක්. මොකද අපි හිතමු අපිට මෙන්න මේ ඡේදය ඇතුලේ තියෙන විශේෂ වචනයක් ඒ වචනය හොයාගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ වෙලාවදී අපිට මේ find කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු මේ ඡේදය ඇතුලේ තියෙන ගුරු කියන වචනේ මට හොයාගන්න අවශ්‍යයි. මොන මොන ස්ථානවලද ඒ වචනේ තියෙන්නේ කියලා. එහෙනම් ඔයගලන්ට පුළුවන් මේ ස්ථානයේ ක්ලික් කරලා find කියන එක ඔය වගේ ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ගේ page එකේ වම් පැත්තේ මේ වගේ navigation එකක් එනවා. ඒත් එක්ක එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ විදිහට find කියන ස්ථානෙට ගිහිල්ලා නැවත මෙන්න මේ find කියන එක ඔය විදිහට
ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට මේ ඉන්න නැවිගේෂන් එකේ මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න පුළුවන් අවශ්‍ය කරන වචනේ හොයාගන්න අවශ්‍ය කරන වචනේ ගුරු කියන වචනේ. එතකොට ඔයාලට පේනවා මෙතන රිසල්ට් එක 11 රිසල්ට් එක කියන්නේ ගුරු කියන වචනේ 11 තැනක මේ ඡේදය ඇතුලේ සටහන් වෙලා තියෙනවා. ඒක ඔයගලන්ට මේ ආකාරයට කහ පාටට පෙන්වුම් කරනවා මොන මොන ස්ථානවලද තියෙන්නේ කියලා. ඒත් එක මේ ස්ථානවලත් මේ වගේ තියෙන තැන highlight කරලා පෙන්නනවා. හරි අපි හිතමු මේ ගුරු කියන වචනය වෙනුවට ඇත්තටම මෙතන ඇතුළත් වෙන්න තිබුණේ ඩිජිටල් ගුරු කියන වචනේ. එතකොට තැන් 11කදී වැරදිලා. ඉතින් අපිට මේ තැන් 11ට ගිහිල්ලා මේක තැනෙන් තැන මකීමේ මකන එක ටිකක් අපහසු කාර්යයක්. ඒ නිසා අපිට පුළුවන් මේ වෙනුවට මේ find වලට පළලින් තියෙනවා අපිට replace කියලා විධානයක්. මේක ඉතා වැදගත් විධානයක්. මේ විධානය ක්ලික් කරනකොටම අපිට එනවා අපිට අවශ්‍ය වචනේ අපි කලින් find වලදී type කරා. හරි ඒ නිසා අපිට මෙතන ගුරු කියන එක එනවා. එහෙම නැත්නම් අපිට හොයන්න අවශ්‍ය කරන වචනේ මෙතන type කරන්න පුළුවන්. අපිට හොයන්න අවශ්‍ය කරන වචනේ ගුරු. ඒත් එකම replace. අපිට මේ වචනේ වෙනුවට යොදන්න ඕනේ වචනේ replace කියන තැන දෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ වචනේ වෙනුවට යොදන්න ඕනේ digital ගුරු කියන වචනේ. එහෙනම් අපි digital ගුරු කියන වචනේ ඇතුළත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් find next කියන එක ක්‍රියාත්මක කරොත් එකෙන් එක මෙයා මේවා replace කරනවා. replace all කියලා දුන්නොත් මේ ගුරු කියන වචනේ තියෙන සියලුම තැන් වලට එකපාර digital ගුරු කියන වචනේ replace කරනවා. අපි find next එකක් කරලා බලමු. ඔය වගේ එතකොට අපිට තියෙන තැන පෙන්නනවා. අපිට පුළුවන් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඒ ස්ථානේ replace කරන්න. ඊළඟ ස්ථානේ පෙන්නනවා. අපිට replace කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ replace all බටන් එක ක්ලික් කරපු ගමන් මේ සියලුම ડોකියුමන්ට් එකේ තියෙන හැම ගුරු කියන වචනයක්ම digital ගුරු විදිහට වෙනස් වෙනවා. හරි. අපි replace all ක්ලික් කරමු. හරි දැන් පෙන්නනවා all done we made 11 replacement. ඒ කියන වචන 11ක් ගුරු කියන වචනේ digital ගුරු විදිහට වෙනස් කරලා තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු දැන් insert tab එකකින් අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මේ insert tab එකේ ගත්තොත් word වලදී වැදගත් වෙන විධානයන් බොහොමයක් අන්තර්ගත වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු insert tab එකේ තියෙන table කියන විධානය. ඉතින් table කියනවා ඔයගොල්ලෝ දන්නවා අපිට